බලන්න මෙන්න මේ ප්‍රශ්නේ. she හිස්තනක් English very well. ඉතින් මෙතෙන්දී මුලින්ම අපි කරන්න ඕන මේ ටෙන්ස් එක මොකක්ද කියලා අඳුර ගන්න ඕන. ඉතින් මේක දිහා බැලුවම අපිට තේරෙනවා එයාට හොඳට නැත්නම් ඇයට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියන එක තමයි අපි මෙතෙන්දී පෙන්නන්න හදන්නේ. එතකොට මෙතෙන්දී කෙනෙක්ගේ ඇබිලිටි එකක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ කෙනෙක්ගේ තියෙන දක්ෂතාවයක් ගැන. සාමාන්‍යයෙන් අපි simple present tense වලදී තමයි habits ගැන, abilities ගැන, general truths ගැන කතා කරන්නේ. ඉතින් එතනින් අපිට දිගුබණයකට එන්න පුළුවන් මේක simple present tense වල තියෙන sentence එකක් කියලා. ඊටාත්ම සරල ඉංග්‍රීසි වාක්‍යයක්. ඉතින් මෙතෙන්දී අපිට ආයිත් කරන්න තියෙන්නේ සරල විදියටම subject එකට හරියන විදියට verb එක දාන්න. ඉතින් ඇයට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා කියද්දී අපි she speaks English very well. She speaks English very well. මෙතෙන්දී speak කියන එක වෙනුවට speaks කියලා s එකක් අපි අමතරව එකතු කරනවා. ඉතින් ඒකට හේතුව තමයි අපි අර හැමදාම කතා කරනා වගේ subject එක singular නම්. ඒ කියන්නේ subject එක ඒක වචන නම් අනිවාර්යෙන් verb එකත් අපි ඒ විදිහට හදා ගන්නවා s එකක් හරි es එකක් හරි එකතු කරලා.